සුබ දවසක්. දැන් වෙලාව උදෑසන 9:58යි. ඒකට අද දිනේ බලා ගන්න පුළුවන් දෙසැම්බර් 26 2025 අන්තිම මාසයේ අන්තිම වීඩියෝ එක තමයි මේ අද දැන් ගේන්න ඔයාලට. රයිට්, මේ වීඩියෝ එකත් අපි කතා කරන්න ආවේ ඇප් එකේ පුංචි අප්ඩේට් දෙකක් ගැන. රයිට්, අපි ඉස්සරහම ඇප් එකට ගියට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඇප් එකේ මුලම මෙන්න මේ වගේ උඩින් ස්ටේටස් කියලා එකක් තියෙනවා. හරිද? දැනට මේක ස්ටේටස් දෙකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. රයිට්, ඔයාලට මෙතනදී ඇප් එකේ දාන ස්ටේටස් බලන්න හැකියාව තියෙනවා. හරිද? ඒ කියන්නේ ඇප් එකේ අලුත් අප්ඩේට්ස් මොනවද මේ වගේ දේවල් පුංචි ස්ටේටස් දාන්න පුළුවන්. මෙතනදී ඒ ස්ටේටස් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. රයිට්, එදිරි ගියට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ස්ටේටස් දෙක පෙන්වන්නේ. ඉතින් දැනට ස්ටේටස් එක 4 දෙනෙක් බලලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ස්ටේටස් දෙක ඔයාලට පෙන්වන්නේ. රයිට්, ඊට අමතරව අපි ඇවියට සිග්නල් ජෙනරේට් කරන අලුත් අප්ඩේට් එකක් ගෙනාවා. රයිට්, අපි දැන් යමු ඒක බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක කලින් වගේම. නමුත් එතන මේ බටන් වල තියෙන පුංචි වෙනස්කම් තියෙනවා. ඇවියට එක කියන එකට අපි යන්න ඕන. මේකෙදි අපි සිග්නල් බලන්නේ 1x bit එකේ ඇවියට පරණ එකට. හරිද? ඒක නිසා අපි ඇවියට එක කිනකට තමයි යන්නේ. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. හයිට්, අපි මෙතනදී කරන්න ඕන දේ ගැන කතා කරමු. ඉස්සෙල්ලාම 1x bit එකේ ඇවියටකට ගිහිල්ලා ඇවිල්ලා. හරි. අපි දැන් යමු 1x bit එකට. ඇවියට එකට ඇවිල්ලා අපි මෙතනදී කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ chart එක. හරිද? විශේෂයෙන්ම මෙන්න මේ chart එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. රයිට්, මෙතනදී ඔඩ් එකක් අදිනවා, හයි ඔඩ් එකක් අදිනවා වෙනවා. මෙතනදී මේ ඔඩ් එක ඉවර වෙනකන් අපි ඉමු. මොකද මේ ස්ක්‍රීන්ෂොට් එක ගහ ගන්න ඕන නිසා. හයිට්, අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ chart එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. හරි, මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන අපි දැන් යන්න ඕනේ අපේ Sepix Aviator app එකට. හරි, මෙතනට ඇවිල්ලා ඔයා කරන්න ඕන මෙන්න මේ Aviator pattern upload කියලා එකක් තියෙන්නේ. අන්න ඒකට අපි ගහපු ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න ඕන. මෙන්න මෙතන ගානට chart එක crop කරලා use cropped image කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට අපේ image එක ගාන crop වෙලා මෙතනට upload වුණා. මෙතන බලා ගන්න පුළුවන්. හරිද? දැන් ඔයා කරන්න ඕන මෙන්න මේ generate signals කියන බටන් එක ඔබන්න ඕන. right, එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් analyze signal කියලා. අපේ signal ටික pattern ටික analyze වෙනවා. නමුත් මෙතනදී අර lost එක chart lost එකක්. හරිද? ඒක නිසා ඔයාලට මෙතන difference එක 178ක් බලා ගන්න පුළුවන්. වගේම මෙතනදී පෙන්නලා තිනවා මේක lost time කියලා. හරිද? මෙතන තියෙනවා low odds pattern detected, wait for better signal කියලා. හරිද? මෙතනදී කියන්නේ මේ pattern එක normally ගිය එකක්, මෙතනදී lost chart එකක් ගිය එකක් කියලා. හරිද? නමුත් අපිට මෙතනින් පහලින් signal generate කරනවා බලා ගන්න පුළුවන්. හරිද? දැන් වෙලාව 10යි විනාඩි 5යි 10යි විනාඩි 11ට මෙතනදී සිග්නල් එකක් පෙන්නලා තියෙනවා. හරිද? මෙතන ටයිම් ගැප් එක ගත්තම මෙතනදී වින් එකක් යන්න තියෙන අවස්ථාව තියෙන්න පුළුවන්. නමුත් මේක ලොස් chart එකක් කියලා මෙයා කියලා තියෙනවා. රයිට්, ඒ වුණාට අපි මෙතනදී ගිහින් බලමු 10:11ට. හරිද? දැන් 10:06යි. තව විනාඩි 5ක් තියෙනවා. ඒ නිසා අපි විනාඩි 5කින් විනාඩි 4කින් ගිහින් බලමු අපේ ඇවියට එකට වින් එකක් දෙනවද කියලා. හරිද? එතකොට මෙතනදී lost time පෙන්නනවා. වගේම win time තියෙන මොන වෙලාවද win time කියලා මෙතනදී පෙන්නනවා. මෙතනදී සාමාන්‍ය win time එකක් මෙතන confidence එක 91ක් දෙකක් හෝ තියෙනවා. හරිද? මෙන්න මේ confidence එක 92ක් හෝ තියෙනවා නම් ඔයා මෙතනදී බලන්න win chart එකක් අනිවාර්යෙන් win අදිනවා. හරිද? මේ signal පෙන්වන signal එකට bet කරලා බලන්න. අනිවාර්යෙන් එතනදී win එකක් අදින අවස්ථාව තියෙනවා. හරිද? මෙතනදී
78යි 91ක් 92ක් වගේ 89න් උඩ 89න් උඩ තියෙනවා නම් එතනදි වින් යන තියෙන අවස්ථාව වැඩි. මේ වගේ අවස්ථාවකදී ලොස්ට් යන තියෙන අවස්ථාව වැඩි. නමුත් අපිට දුරින් සිග්නල් එකක් පෙන්වනවා. දැන් වෙලාව 10:07යි 10:11ට. හරිද? අපි 10:11ට හරියටම ඇවියකට ගිහින් බලමු 10:10ට 10:10ට අපි ඇවියකට ගිහින් බලමු ඒ ආසන්නව අපිට වින් එකක් දෙනවද කියලා. හරිද? මෙතනදී වින් එකක් දුන්නොත් 10ට වැඩිය තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක 20ට 30ට වැඩි යන අවස්ථාව තියෙනවා. මොකද දුරින් තියෙන නිසා සහ ලොස් ටයිම් එකකදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉස්සරහින් එන ඔඩ් එකක් සාමාන්‍යයෙන් 20ට 30ට වැඩි යන අවස්ථාව තියෙනවා වැඩි. දැන් වෙලාව 10යි විනාඩි 10යි අපිට සිග්නල් එක තිබුණේ 10යි විනාඩි 11ට. නමුත් අපි ඇප් එකේ විදිහට ඇප් එකේ දෙන විනාඩියට ඉස්සරහා විනාඩි තත්පර 20කදී හෝ මේක පුරුදු අය නම් මුලින් දැන් බලුවා ප්‍රශ්නයක් නැහැ. නමුත් අලුතෙන් ඇප් එක ගත්ත අය 10යි දෙන විනාඩි ඉස්සරහා විනාඩියේ තත්පර 20න් උඩ බැලුවට ප්‍රශ්නයක් නැහැ. බොහෝ දුරට මේ විනාඩිය මුල අදින්න අවස්ථාව තියෙනවා. හයිට අපි මෙතනදී වින් එකක් ගැන අපි බලමු. මේ වින් එකද ඒක කියලා බලාගන්න පුළුවන්. මේ ආසන්නව මෙතනදී වින් එකක් ඇද්ද. හරිද? මෙතන තියෙන විශේෂය තමයි මේ විනාඩිය ඉස්සරහ විනාඩි බලන එක. හරිද? දැන් ගොඩක් දිනෙට මේක පුරුදු නෑ. කියන්නේ අපි අලුතෙන් ගත්ත අයට අපි කියලා තියෙන මොකද එයාලා ඇනලයිස් එකකින් තොරව මේක බලන නිසා කියලා තියෙන තත්පර 20න් උඩ බලන්න කියලා. හරිද? හැබැයි එයාලා දවස් දෙක තුනක් මේක පොඩ්ඩක් ඇනලයිස් කරා නම් එයාලට හඳුනා ගන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ chart එකකදී වින් එකක් යන දෙන අවස්ථා මොන වගේද කියලා. හරිද? මම කිව්වා අර ඉස්සෙල්ලා සිග්නල් එක බලනකොට කිව්වා මේක සාමාන්‍යයෙන් 20න් 30න් උඩ යන අවස්ථාව තියෙනවා කියලා. හරිද? මේක ගියේ 10යි 10 තත්පර 8න්. හරිද? දැන් 10:11 විනාඩිය. ඉතින් ඇප් එකේ විදිහට අපි දෙන විනාඩි ඉස්සරහ විනාඩිය හෝ අනිත් විනාඩිය මේ වින් එක අදින්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරිද? ඒකට අපි කියලා තියෙනවා එක 5න් අරගෙන අනිත් එක 10න් ගන්න කියලා. හරිද? එතකොට අපේ එතනදී වදින ලොස් එක 5න් කවර් වෙනවා. ප්‍රොෆිට් එක 10න් වඩ ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම කිව්වා අපි දෙන්න විනාඩිය ඉස්සරහ විනාඩි තත්පර 20 දැන් බලන්න කියලා. හරි. තත්පර 20 දැන් බැලුවා නම් ඔන්න ඔයාලට තනි විනාඩියෙත් වින් එකක් ඇද්ද බලා ගන්න පුළුවන්. අපිට අපේ ඇප් එකේ දුන්නේ 10යි 11නේ. හරි. 10යි 11ට ඔන්න තනි විනාඩියක් ඇද්දා 20න් උඩ. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටයිම් එක 10යි 11 තත්පර 33. හරිද? ඉතින් මේ වගේ අවස්ථාවකදී එකක් 5න් අරගෙන එකක් 10න් ගත්තා නම් වාට එතනදී වදින ලොස් එක කවර් කරගන්න පුළුවන්. වගේම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. වගේම තමයි පොඩි ඇනලයිස් එකක් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් මේ වින් ගන්න එක එච්චර මහ දෙයක් නෙවෙයි. මොකද ඔයාලට ඔඩ් එක හදාගන්න පුළුවන් ප්‍රමාණය ඇනලයිස් එකක් ඔයාලට ඔළුවට දාගත්තා නම් මෙතනදී ඔයාලට මේක 20න් උඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරිද? ඔන්න ඇප් එකේ අපිට තිබ්බේ ලොස් ටයිම් එකක වුණත් දුරින් සිග්නල් එකක් පෙන්නපු නිසා තමයි මේක මම ඔයාලට පෙන්නුවේ. මොකද එතන ළඟ සිග්නල් එකක් පෙන්වනවා නම් අපිට වින් එකක් ගන්න පොඩ්ඩක් අමාරුයි. මෙතන දුරින් අපිට පෙන්නපු නිසා ඔයාලට මම පෙන්නුවේ මොකද ලොස් ටයිම් වින් ටයිම් ෂණික වෙනස් වෙන නිසා. දැන් මෙතනදී දුවන්නේ මෙන්න මේ වින් chart එක. හරිද? මෙන්න මේකේ හයිවට් තියෙන 1 2 3 4 5ක් තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතනදී දුවන්නේ වින් chart එක. හරිද? මේ වගේ අවස්ථාවකදී ඔයා පැටර්න් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අප්ලෝඩ් කරලා බලන්න. එතනදී ඔයාලට 100ට කොන්ෆිඩන්ස් එක බලන්න කීයද කියලා 188න් උඩ තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඔයා බෙට් කරන්න. හැබැයි එන ටයිම් එක ඔයා හොඳට බලලා බෙට් කරන්න ඕන.